මේ දූෂිතයෝ තියන අය, මේ ෆයිල් තියන අය, මේ වැළපෙන්නේ, වැටෙන්නේ, අඬන්නේ, බය වෙන්නේ මේ අය තමයි මේකට එකතු වෙන්නේ කියන කතාව තමයි මේ පැත්තේ ඉන්න චෝදනාව. ඔබේ පිළිතුර එන්න පෙර ආතුව මේ ඒ අය දක්වන අදහසටම යමලයන් එක වඩා වටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරපු වැරදි අපරාධ කොතේක කියලා අපිට මනින්න බෑ. ඒවට නීතිය එනවා. තේසෙම්ම සජිත් මහත්තයලා රනිල් මහත්තයලා නාමල් මහත් මේ තමයි අපරාධකාරයෝ ටික. මෙයාලා තනින් තන හැංගිලා හිටියේ. හැබැයි රනිල් මහත්මයාගේ සිදුවීමත් එක්ක අපරාධකාරයෝ එක පෙළට ආවා. ඉතින් මම හිතන්නේ ඊගාව රැසීම වෙලාවට ගිහිල්ලා ඒ තියෙන ශාලාවට මහා ඉබ්බෙක් දැම්මොත් හොරු ටික එකට කෙලවපු මේ රට විනාශ කරපු මේ ඔක්කොම ටික අද එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපිට අතුවලි කිව්වා. තනිගේ ගෝලයක් අනුරේ මුන් වරකම් කරලා ඒ වගේ වග උත්තරකාරු බවට පත් වෙනවා. අපිට නම් කිසි බයක් දැනෙන්නේ නැහැ. බය දැනිච්ච අය තමයි අද එකතු වෙලා තිබෙන්නේ. මොකද සොරමුලේ ප්‍රධාන සොරා අත්තරංගුවට ගත්තට පස්සේ වටේ ඉන්න හොරු ටික කලබල වෙනවා. ඒක තමයි දැන් මේ සිද්ධ වෙලා තිබෙන්නේ. දයාසිරි වගේ ප්‍රභූවරුන්ට නීතියෙන් ගැලවිලා යන්න ඉඩක් නැහැ දයාසිරි. නීතිය තර්ජනයක් කරන නීතියෙන් ගැල යන්න බෑ කියනවා. දැන් මම මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද ඔයගේ ෆයිල් එක දැන් තියෙන්නේ? මගේ මොන ෆයිල් එකක්වත් නැහැ. මට දැන් ඒක තමයි මම දැන් හෙට ගිහිල්ලා මම මේ පොලිසිය එන්ට්‍රියක් දානවා. මොකද හේතුව මේ මගේ ජීවිතේට තර්ජනයක්. මේ කලින් දකින්න දිනේ? ඔව් මම මේක දැක්කා. හරිද? මේ වෙන මොකද්ද එක කී ඉඳලා එකපාරට දයාසිරි මේ දැනගන්න ඒවත් දැනගන්න ඔයත් මේ පරිස්සම් වෙලා ඉන්න ඕනේ ප්‍රභු. ලිස්ට් එකක් තියෙනවා හදලා. නෑ ඒ කියන්නේ මොකක්ද ඒකෙන් කියන්නේ? මට විරුද්ධව මොනවා හරි දෙයක් මේගොල්ලෝ දැන් ප්ලෑන් කරනවා කියලා මම දන්නවා. එහෙම දෙයට විශ්ව ශක්තියෙන් අනාවකියක්. ඔව් විශ්ව ශක්තියෙන් කොහෙන් හරි කීයක් දන්නෙත් නෑ මම දන්නේ අර යාළුවෙකුට ආවා වගේ.